ආයුබෝවන් සුබ දවසක් වේවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔබ කවදා හරි අහස උඩ ඇවිදලා තියනවද? එහෙම නැත්නම් අහසයි පොළොවයි එකට එකතු වෙන මායාවක් වගේ තැනක් දැකලා තියනවද? මේ තියෙන්නේ දකුණු ඇමරිකාවේ බොලිවියා රාජ්‍යයේ පිහිටා තියෙන සලාදේ උයනි කියන එහෙම නැත්නම් ලෝකයේ තියෙන විශාලතම ස්වභාවික කැඩපත. මේ අපූර්ව වෙන්නේ මේ තමයි ලෝකයේ තියෙන විශාලතම ලවණ තලාව. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 3656ක් විතර දැවැන්ත උසකින් පිහිටලා තියෙන මේ ලුණු තලාව වර්ග කිලෝමීටර් 10000කට වඩා විශාලයි. ඒ කියන්නේ අපේ මුළු ශ්‍රී ලංකාවෙන් 6න් පංගුවකටත් වඩා ලොකු ප්‍රදේශයක්. මීට අවුරුදු දහස් ගණනකට කලින් මේ මුළු ප්‍රදේශයම දැවැන්ත ප්‍රාග් ඓතිහාසික විලකින් වැහිලා තිබුණා කියලා තමයි පුරාවිද්‍යාඥයෝ වගේම ඉතිහාසඥයෝ කියන්නේ. කාලයත් එක්ක මේ විල සිඳී යාමෙන් පස්සේ තමයි මීට ගණනක් ගෙවි ගිය අති විශාල ලවණ තට්ටුවක් මේ ස්ථානයේ ඉතුරුනේ. සලාදේ උයනි ඍතු දෙකකදී සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීම් දෙකක් ලබා දෙන තැනක්. මැයි ඉඳන් නොවැම්බර් වෙනකම් තියෙන වියලි ඍතුවේදී ජලය සිඳිලා මුළු භූමියම සුදු පැහැති ෂඩාස්ත්‍රාකාර ලුණු රටා වලින් හැඩගැන්වෙනවා. ඒ දෙසැම්බර් ඉඳලා අප්‍රේල් වෙනකම් වැසි සමයේදී මෙතන වෙන්නේ පුදුමාකාර දෙයක්. වැසි ජලය තුනී පටලයක් වගේ ලුණු තලාව උඩ රැඳෙනකොට මේ මුළු භූමියම දැවැන්ත කැඩපතක් බවට පත් වෙනවා. අහසේ වලාකුළු, ඉර බැස යන ලස්සන දර්ශන ඒ විදිහටම පොළවටම පරාවර්තනය වෙන්නේ මුළු ලෝකයෙන්ම මෙතනටම විතරයි. මේ ලුණු තලාව මැද්දේ ඉන්කහුවාසි කියලා අපූර්ව දූපතක් පිහිටලා තියෙනවා. මේ ලුණු තලාවම සුදු පාටින් තියෙද්දී මේ දූපතේ විතරක් මීට ගණනක් උස දැවැන්ත කටුකොහල්, ඒ කියන්නේ කැක්ටස් ගස් දහස් ගණනක් වැවී තිබීම හරිම විස්මිත දර්ශනයක්. ඒ විතරක් නෙමෙයි, මේ ලුණු තලාව පෘථුවියේ අලංකාරයට විතරක්ම නෙමෙයි, ලෝකේ අනාගතයටත් ගොඩක් අතිශයින්ම වැදගත්. ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනය, ඒ වගේම ඉලෙක්ට්‍රොනික වාහනවල බැටරි හදන්න ගන්න ලිතියම්, ලෝක ලිතියම් තැන්පතු වලින් 50%කටත් වැඩිය තියෙන්නේ මේ ලවණ තලාව යට. මෙහෙට එන සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම ලුණු කුට්ටි වලින් හදපු හෝටල් වල නවතින්න පුළුවන් වගේම මෙහි තියෙන රතු පැහැති විල් ආශ්‍රිතව දීප්තිමත් රෝස පැහැති ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් දහස් ගණනින් සැරිසරන අයුරුත් දැක බලා ගන්න පුළුවන්. ස්වභාවික సౌందර්යයේ අගමුල නැති මායාවක් බලා ගන්න ඕන නම් සලාදේ උයනි කියන ජීවිතේ එක්පාරක් හරි යන්නම ඕනි තැනක්. මේ බොලිවියාවේ පිහිටලා තියෙන අපූර්ව සුන්දර ස්ථානයට කවදා හරි යන්න ඔබත් හීන මවනවද? එහෙමනම් අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා. අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝ බලන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.